මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න හදන්නේ 2019 ෆිසික්ස් MCQ පේපර් එකේ 23 වෙනි MCQ එක. අපි එන යම් 23 වෙනි MCQ එකට. පෘෂ්ඨීය වල්ගඵලය 500 වර්ග සෙන්ටිමීටර් වූ තිලස් තහඩු දෙකක් අතර ඇති 2 සෙන්ටිමීටරයක හිඩැස. නාලයක් තියෙනවා. මේක 2 සෙන්ටිමීටරයක හිඩැසක් තියෙනවා. දුෂ්ටාවිතා සංගුණකය දුෂ්ටාවිතා සංගුණක විදිහට 0.2 නිව්ටන් මෙන්න දෙක වූ තෙල් වල්ගයකින් පුරවා ඇත. පහළින් නැත් තහඩු නිශ්චලව තබයි. පහළින් නැත් තහඩු නිශ්චල කියන්නේ ප්‍රවේගයේ බිඳුවයි. ඉහළින් නැත් තහඩු පහළ නිව්ටනයක 30 බලයක් උදයි. ඉහළින් තියෙන තහඩුවට පහළ නිව්ටන 30 බලයක් උදවු ලැබේ. තෙල් ස්තරවල ප්‍රවේගයේ තහඩු අතර පළතලය හරහා රේඛීය විචලනය වේ. තෙල් ස්තරවල ප්‍රවේගයේ තහඩු අතර පළතලයක රේඛීය විචලනයක් වෙනවා. තෙල් මාධ්‍ය ස්තරයේ ප්‍රවේගය කුමක්ද? මේ වගේ ගණනකදී අපි සම්මත යොදාගන්න සමීකරණය තමයි විශේෂයෙන්ම F බෙදීම A සමානයි දුෂ්ටාවිතා සංගුණකයේ ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා L. මෙන්න මේ සමීකරණයෙන් අපි V වල අගය හොයාගත්ත අපිට හොයාගන්න පුළුවන් මේකේ ප්‍රවේගය මොකක්ද කියලා. එතකොට දැන් අපි ගොඩනගපු සමීකරණය මෙතන එක වලට පැහැදිලි නැත්නම් මේ තියෙන්නේ ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා L. ඒක තමයි මෙතන තියෙන්නේ. F බෙදීම සමානයි දුෂ්ටාවිතා සංගුණකයෙන් ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා L. මේ සමීකරණය තමයි අපි උදාගන්න ලබන්නේ. එතකොට ඉතින් අපි තියන්නේ මේකට අගයන් ටික ආදේශ කරලා මේකෙන් ඩෙල්ටා V වල අගය හොයාගන්න තමයි අපි දැන් ඕනේ. එතකොට මේක අගයන් ටික ආදේශ කළොත් බලය විදියට දීලා තියෙන්නේ 5 නිව්ටන් 5. ඒ විදියට දීලා තියෙන්නේ 500යි. එතකොට මේකේ තියෙන්නේ ගුණ කිරීම 10 ඍණ 2 එනවා සෙන්ටිමීටර වෙනස. හැබැයි මේකේ වර්ගනේ. ඒ හින්දා මේක ඍණ 4 වෙනවා. සමානයි දුෂ්ටාවිතා සංගුණකයට 0.2 දීලා තියෙන්නේ අපිට. ඩෙල්ටා V නේ අපි හොයන්නේ. බෙදීම ඩෙල්ටා L වශයෙන් අපිට දීලා තියෙන්නේ 2 සෙන්ටිමීටර. ඒ කියන්නේ 2 ගුණ කිරීම 10 ඍණ 2. එතකොට ඉතින් අපිට මේ ටික ඉගෙන එකට ආදේශ කරලා කොහොමද අවසානයේ අපිට ඩෙල්ටා V කියන උත්තරයට එන්න ඕනේ 10යි ms ඍණ 1 කියන උත්තරේ. දැන් සරලව මේක සුළු කරන් පස්සේ අපිට ඩෙල්ටා V වලට එන්නේ 10යි ms ඍණ 1 කියන උත්තරේ. පැහැදිලිනේ? හැබැයි වලට දකින්න නම් දකින්න පුළුවන්. දැන් මේක තියෙනවානේ. මේක සාමාන්‍යයෙන් මෙයාලා කියලා ගන්නේ තෙල් ස්තර ප්‍රවේගයේ තහඩු අතර පළතලයේ හරහා රේඛීය විචලනයක අඩු වෙන මේ මැද හරියට අඩු වෙනස අවසානයේදී නිශ්චලම බිඳුව වෙලා තියෙනවා. එතකොට මේක වැඩි වේගයකින් ගමන් කරන්නේ මධ්‍ය ස්තලයේ. මෙහෙමනේ. එහෙම එකක් නම් ඉතින් සාමාන්‍යයෙන් මේක T නම් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේක T කියලා. මෙන්න මේ හලයක අපිට ගන්න පුළුවන් T බෙදීම 2යි. මේ හලයක අපිට ගන්න පුළුවන් බිඳුවයි කියලා. අන්න ඒ වගේ. පැහැදිලිද? මේ ගමන් කරන වේගය. අපි ඒකට උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් B dash කියලා අපි ගන්නවා. මේ T නෙමෙයි T නිකන් පළවෙනි ටික කියන්න ගත්තා වගේ. අපි V dash සමානයි දැන් ඩෙල්ටා V බෙදීම 2. ඒක අපිට ගන්න පුළුවන් මධ්‍ය ස්තලයේ මැද ස්තලයේ ප්‍රවේගයේ විදියට. එතකොට ඉතින් ඩෙල්ටා V වශයෙන් අපිට හම්බුනේ 10යි ms ඍණ 1. ඒක බෙදනවා 2කින්. අපිට උත්තරේ විදියට එනවා 5යි ms ඍණ 1. අපිට උත්තරේ විදියට එන 5යි ms ඍණ 1. එතකොට මේ උත්තර වලින් 5යි ms ඍණ 1 දීලා තියෙන්නේ දෙවෙනි උත්තරේ. ඒ හින්දා අපිට දෙවෙනි උත්තරේ හරි උත්තරේ විදියට ගන්න පුළුවන්. ඒ හින්දා අපිට 23 වෙනි MCQ එකට හරි උත්තරේ විදියට දෙවෙනි උත්තරේ ගන්න පුළුවන්.